හොටෙල් එකේ වගේ කෑම ගෙදරදිම හදන්න ආසයිටයි ඔන්න අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මේ ක්‍රීමි එකෙන් පොටැටෝ කරි එකක්. හොටෙල් එකේ රහ වුණාට මේක ගෙදරදී හදාගන්න එක නම් එච්චර අමාරු නැහැ. අපි බලමු ඉතින් මේ රසමරස කරි එක කොහොමද හදාගන්නේ කියලා. මම ලෑස්ති කරගත්තා තම්බපු පොඩි ප්‍රමාණය අලගෙඩි 3කුයි බිත්තර 2කුයි. තම්බගත්ත අලගෙඩිය මෙන්න මේ වගේ ටිකක් පොඩි කොටු කෑලි වලට කපා ගන්න ඕනි. මම කරේ අලගෙඩිය දෙකට පළලා ඊට පස්සේ හරහට කොටස් 4කට විතර කපා ගත්තා. බිත්තරෙත් දෙකට පළලා කහමදේ අයින් කරලා ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න ඕනේ. ඒකත් මේ වගේම මම දෙකට පළලා කොටස් 4කට විතර කපා ගත්තා. මොකද මේ කරි එකට අල කෑලි වගේම බිත්තර කෑලිත් ඒ ප්‍රමාණයටම තියෙන්න ඕනේ. ඊට පස්සේ මම කරපිංච ඉත්තක් මේ වගේ සෝදලා තියාගත්තා. ඒ කරපිංච කොළ ටික සුද්ධ කරලා අරගෙන හීනයට ලියාගත්තා. ඊට පස්සේ ලුණු ගෙඩියක් තරම් මේ විදිහට දෙකට පළලා බිත්තර කැපුවා වගේම කොටස් 4කට විතර කපා ගත්තා. ඔන්න දැන් අපේ කරි එක හදන්න ඔක්කොම ಜಾති ටික කපලා ඉවරයි. ඊට පස්සේ පෑන් එක ලිපට තියලා රත් වෙගෙන එනකොට මම ඒකට බටර් ටිකක් එකතු කරගත්තා. මොකද මේක හදන්න අපි මුලින්ම වයිට් සෝස් එකක් හදාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඒකටම පොල් තෙල් පොඩ්ඩකුත් මම එකතු කරගත්තා. මේ දෙකම හොඳටම රත් වුණාට පස්සේ මම ඒකට එකතු කරගත්තා කෝන් පිටි ටිකක්. කෝන් පිටි මේස හැඳි එකමාරක විතර ප්‍රමාණයක් තමයි මම අද එකතු කරගත්තේ. ඊට පස්සේ මේ ටික හොඳට මේ විදිහට කලවම් කරගන්න ඕනේ. මේ ටික හොඳට නටාගෙන එනකොට එකතු කරගත්තේ කිරි ටිකක්. මම ගත්තේ හයිලන්ඩ් ෆ්‍රෙෂ් මිල්ක් එක. ඒකෙන් අඩු කෝප් එකමාරක විතර ප්‍රමාණයක් මම මේකට එකතු කරගෙන හොඳට හැඳිගා ගත්තා. ඊට පස්සේ ටිකක් වෙලා යද්දි ඔයාලට පේනවා මේක හොඳට ග්‍රේවි එකක් වගේ උකුවට හැදෙනවා. ඊට පස්සේ අපි ඒකට ලුණු ගම්මිරිස් එකතු කරගන්න ඕනේ. කපාගත්ත බිත්තර ටිකෙන් අයින් කරගත්ත කහමද ටිකත් මම මේකටම එකතු කරගත්තා. ඔයාලට පුළුවන් නම් කහමදේ පොඩි කරලා මේකට එකතු කරගන්න. එතකොට කෑලි හිටින්නේ නැහැ. මොකද සමහර අය කැමති නැහැනේ කහමදේ කෑල්ල විදිහට හිටිනවට. එහෙම අයට පුළුවන් පොඩි කරලා මේකට එකතු කරගන්න. ඊට පස්සේ මම කපාගත්ත ලුණු ටිකයි, අල ටිකයි, කපාගත්ත බිත්තර ටිකයි, කරපිංච ටිකයි ඔක්කොම එකතු කරගත්තා. එකතු කරගෙන මේ වගේ ටිකක් වෙලා මද බින්දරේ විනාඩි 2-3ක් විතර තියාගන්න. ඊට පස්සේ මේ ග්‍රේවි එක හොඳට අපි කපාගත්ත කෑලි වලට උරාගෙන කරි එක හැදෙනවා. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත රසම රස කරි එක. ගොඩක් වෙලා යන්නේ නැති රසම රස කෑමක් මේ. පොඩ්ඩ ඉන්න ගෙදරට වගේම රයිස් එකක් හදන දවසටත් මේක try කරලා බලන්න. මගේ කරි එක ලස්සන වෙන්න මම කපාගත්ත කරපිංච කල කෑලි ටිකක් මෙන්න මේ විදිහට මේකට එකතු කරගත්තා. ඉතින් යමී කිචන් YouTube channel එකෙන් මම මේ වගේ තවත් රසම රස ಜಾති හදන විදිහ ඔයාලට අරගෙන එනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.